අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමාට අපි ඉතා පැහැදිලිව කියනවා කන්ටේනර් 323 වංචාව යටගහන්න අලුතෙන් විගණකාධිපතිවරු හිතවත් විගණකාධිපතිවරු ගෙනහැල්ලා බොරු වාර්තා දාලා ඒක යටගහන්න ඔබතුමාගේ කාලේ උත්සාහ කරාට අපි ඊළඟ රජයේ යටතේ අනිවාර්යෙන්ම මේ කන්ටේනර් 323 වංචාවට වග කියන්න ඕනේ ඔබතුමාද එහෙම නැත්නම් බිමල් රත්නායකද එහෙම නැත්නම් කවුද කියන එක අපි අනිවාර්යෙන් හොයලා බලලා ඒ වග කියන්න ඕන කණ්ඩායමට අනිවාර්යෙන් හිරගෙදරට යන්න වෙයි. නමුත් මේ අවස්ථාවේදී මේ රටේ ජනතාවට අපි කියන්නේ මේක පොහොට්ටුවේ ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් විපක්ෂයේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක ඔබගේත් මගේත් රටේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයක්. මේ රටේ හැමදාම හිටියේ ස්වාධීන විගණකාධිපති කෙනෙක්. ඒ ස්වාධීන විගණකාධිපති දුරේ නැති කරන්න නිදහසෙන් පස්සේ උත්සාහ දරන පළවෙනි අවස්ථාව මේ රටේ ජනතාවට අපි ජනතාවෙන් ආයාචනය කරනවා. ඔබ ඡන්දෙ දෙන්නේ පොහොට්ටුවටද එහෙම නැත්නම් සජබෙටද එහෙම නැත්නම් මාලිමාවටද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක ඔබෙත් අපෙත් ඔබේ දරුවන්ට හෙට දිනේ ජීවත් වෙන්න තියෙන රට. මේ රටේ මේ ස්වාධීන විගණකාධිපති දුරේ වෙනුවෙන් සමස්ත ජනතාවට පෙනී ඉන්න කියන ආයාචනය අපි කරනවා.